This is Channel 4 Breaking News. අයිබෝවන් සුබ උදෑසනක් කාලගුණික තත්ත්වය පිළිබඳව ඔබට කියන්නට සූදානම් සුබ ප්‍රවෘත්තියක් කාලගුණය ගැන ඔබට කියන්නට තියෙන්නේ අපේක්ෂා කළ වර්ෂාපතනය මීට පැය කිහිපයකට කලින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙන්ම ජාත්‍යන්තර කාලගුණ අනාවැකිද මෙරටේ අභ්‍යන්තරයට මිලිමීටර 150ට 200ට වැඩි වර්ෂාපතනයක් පතිත වනු ඇති බවට අනුමාන කළත් ඒ සියල්ල මේ වන විට සිදු නොවන බවට තමයි අපට වාර්තා වන්නේ. නිර්තදිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද අලුයම වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 100ක් පමණ දුරට උතුරට බරව ඊසාන දිසින් පිහිටා තිබුණු බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. නැවතත් මම ඔබට එම කතාව කියනවා. නිර්තදිග බෙන්ගාල බොක්ක ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩන අවපාතය අද අලුයම වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊසාන දෙසින් පිහිටා තිබූ බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ වයඹ දෙසට ගමන් කර අද අලුයම වන විට අද අලුයම 5:30 පමණ වන විට පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලයේ යාපනයේ අතර සීමාව තුළ ශ්‍රී ලංකා වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩකඩ ඇති බවටයි වාර්තා වන්නේ. දැන් රටේ ඉහළ කොටසට තමයි මේ මොහොතේ යම් හෝ වර්ෂාපතනයක් ඇති වුවොත් ඇති වෙන්නේ. හැබැයි රටට ලොකු බලපෑමක් ඇති නොවන බවට තමයි වාර්තා වන්නේ. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත, මාතලේ දිස්ත්‍රික්කය, මහනුවර දිස්ත්‍රික්කය, නුවරඑළිය දිස්ත්‍රික්කය, මධ්‍යම පළාත, ඒ වගේම බදුල්ල දිස්ත්‍රික්කය වගේ දිස්ත්‍රික්කවලට යම් බලපෑමක් මේ තත්ත්වය තුළ ඇති වෙයි කියලා අනුමාන කළත් ඒ අනුමාන කළ බලපෑම වාසනාවකට එලෙස ඇති නොවන තත්ත්වයක් මේ මොහොතේ තිබෙන්නේ. විශේෂයෙන්ම දැන් තිබෙන තත්ත්වය අනුව දිවයිනේ උතුරු අර්ධයේ අහස වලාකුළින් බරව පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. ඒ අනුව මේ තත්ත්වය තුළ පුත්තලම දිස්ත්‍රික්කයට, අනුරාධපුරට, ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට යම් වර්ෂාපතනයක් මිලිමීටර 100කට ආසන්න වර්ෂාපතනයක් පතිත විය හැකි බවටයි කියන්නේ. පුත්තලම දිස්ත්‍රික්කයට, අනුරාධපුර දිස්ත්‍රික්කයට, ඒ වගේම තමයි උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර 100කට ආසන්න යම් වර්ෂාපතනයක් පතිත විය හැකි බවට කියනවා. ඒ වගේම තමයි කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලට යම් තාක් දුරට වැසි වාර කීපයක් පතිත විය හැකි බවට කියනවා. සිසු ප්‍රදේශවලට ස්වල්ප වැසි තත්ත්වයක් තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මේ මොහොතේ කියන්නේ. උතුරු පළාතේ විටින් විට පැයට කිලෝමීටර 50ත් 60ත් අතර යම් තද සුළං තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් තිබෙන බවට කියනවා. වයඹ පළාතේ, මාතලේ, ත්‍රිකුණාමලයේ, නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර 40-50 දක්වා සුළං තත්ත්වයක් ඇති විය හැකි බවට කියනවා. හැබැයි මීට කලින් ඇතැම් විට ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කරලා තිබ්බා ගැඹුරු පීඩන අවපාතය සුලිකුණාටු තත්ත්වයක් දක්වා වර්ධනය වීමේ වැඩි ඉඩකඩක් පවතින බවට. හැබැයි වාසනාවකට එවන් දෙයක් සිදුවන්නේ නොමැති බවටයි කියන්න වෙන්නේ. අද පස්වරු 5:30ට පමණ මේ පීඩන අවපාතය ඉතාම දුර්වල වෙමින් යාපනය, ත්‍රිකුණාමලයේ සහ යාපනය අතර වෙරළ තීරය හරහා ගමන් කිරීමට නියමිතයි. මේ බලපෑම ඉතාම අඩුයි. මේ මොහොතේ අපි යනවා මේ ගැන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ මේ මොහොතේ සිදු කළ ප්‍රකාශයට. මම කාරණීයතු කාලගුණ විද්‍යාඥ ආචාර්ය සචින්තා ජයසේකර. නිර්තදිග බෙන්ගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති ගැඹුරු පීඩන අවපාතය මේ වනිතර පීඩන අවපාතයක් දක්වා දුර්වල වී පවතින්නේ. එය ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 50ක් පමණ නැගෙනහිර දිසින් ස්ථානගතව පවතිනවා. ඒ අද දිනේදී ත්‍රිකුණාමලයත් යාපනයත් අතර වෙරළ තීරයෙන් දිවෙන්නට ඇතුල් වේ අපි අපේක්ෂා කරනවා. අද දිනේදී දිවයිනේ උතුරු අර්ධය විශේෂයෙන් අහස වලාකුළින් බරව පවතිවි. වැසි තත්ත්වයේ සැලකීමේදී උතුරු පළාතේ, පුත්තලම, අනුරාධපුරේ සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇති වේ බලාපොරොත්තු වෙනවා. උතුරු පළාතේ ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ට වැඩි තද වැසි අපේක්ෂා කරනවා. මීට අමතරව කුරුණෑගල, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් අපි අපේක්ෂා කරනවා. සෙසු ප්‍රදේශවල හවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේවි. ඒ වගේම සුළං තත්ත්වයේ සැලකීමේදී උතුරු පළාතේ විශේෂයෙන් විටින් විට හමන පැයට කිලෝමීටර් 50ත් 60ත් පමණ දක්වා වන තද සුළං අපේක්ෂා කරනවා. ඒ වගේම එය විටින් විට හමන පැයට කිලෝමීටර් 70ක් පමණ වන ප්‍රහාරාත්මක සුළං ලෙසත් බලාපොරොත්තු වෙන්න පුළුවන්. දිවෙන වටාවන මුහුදු ප්‍රදේශ සැලකීමේදී විශේෂයෙන් මෙම පද්ධතිය හේතුවෙන් තවදුරටත් ක්‍රියාත්මක වන පරිදි අපි දීවරයන් සහ නාවික ප්‍රජාව
දැනුවත් කරන්න කැමති. කොළඹ සිට පුත්තලම මන්නාරම කංකසන්තුරය ත්‍රිකුණාමලය හරහා මඩකල්පුව දක්වා වන ගැඹුරු සහ නොගැඹුරු මුහුදු ප්‍රදේශවල තවදුරටත් දීවර සහ නාවික කටයුතුලින් වැළකී සිටින ලෙස අප ඉල්ලා සිටිනවා. ඒ වගේම කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ඉදිරි කාලගුණ නිවේදන පිළිබඳව අවධානයෙන් කටයුතු කරන ලෙසත් අපේ දීවර සහ නාවික ප්‍රජාවගෙන් ඉල්ලා සිටිනවා. දැන් මේ තත්ත්වය දුර්වල වෙනවා කියලා තමයි බුදු පිළිස සඳහන් කරන්නේ. ඒතකොට ඉදිරියේ කොහොම වෙයිද ඉදිරි තත්ත්වය අද දවස හවස් වෙනකොට සහ හෙට දිනේ යනකොට මොන වගේ තත්ත්වයක් වෙයිද? දැන්ට පවතින මේ පීඩන අවපාතය ක්‍රමයෙන් දුර්වල වෙමින් පවතින නිසා එහි පවතින ඍජු බලපෑම ක්‍රමයෙන් අඩු වෙනවා. එම නිසා දිවයිනේ වැසි තත්ත්වයේ ක්‍රමයෙන් අඩුවීමක් අපි හෙට දිනේ සිට අපේක්ෂා කරනවා. කෙසේ නමුත් දිස්ත්‍රික්ක දෙකකට නායෑමේ රතු නිවේදන නිකුත් කර තිබෙනවා. එම රතු නිවේදන තවමත් බලාත්මක බවටයි වාර්තා වන්නේ. එයත් ඔබට මම කියන්නම්. පවතින තත්ත්වය තුළ ජාතික ගොඩනැගිලි පරීක්ෂණ සංවිධානයේ මහනුවර දිස්ත්‍රික්කයේ උඩුදුම්බර සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ නිල්දණ්ඩාහින්න සහ වලපනේ කියන ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට නායෑමේ රතු නිවේදන ඉවත් වීමේ නිවේදන මේ වන විට නිකුත් කර තිබෙනවා. එමෙන්ම නායෑමේ නිවේදන අධ්‍යයන දෙක යටතේ මාතලේ විල්ගමුව සහ නුවරඑළිය දිස්ත්‍රික්කයේ මතුරට සහ හංගුරංකෙත ප්‍රාදේශීය ලේකම් කොට්ටාස වලට නායෑමේ අනතුරු ගෙවීම නිකුත් කොට තිබෙනවා. වර්ෂාවත් සමග නායෑමේ ලක්ෂණ මතුවන ස්ථානවල සිටින ජනතාවට ඉවත් වෙන්න ලෙසත් පොදුවේ ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටිනවා. ඒ වගේම තමයි පසුගිය දින කිහිපයේ ඇති වූ වර්ෂාපතනයත් එක්ක දිවයිනේ ජලාශ කිහිපයක වාන් දැමීමද සිදුවන බවට වාර්තා වෙනවා. හැබැයි කෙසේ වෙතත් මම නැවත ඔබට කියන්නේ පවතින කාලගුණික තත්ත්වය ඉතාමත්ම යහපත් අතට හැරමින් පවතින බවට තමයි අපට කියන්නට වෙන්නේ. මේ තත්ත්වයක් තුළ නැවත ඔබට මම යන්නේ කාලගුණය පිළිබඳව කියන්නට. දැන් නිර්තදිග බෙන්ගාලබොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ගැඹුරු පීඩනාපාතය අද අලුයම වන විට ත්‍රිකුණාමලයේ සිට කිලෝමීටර් 100ක් පමණ උතුරට බරව ඊශාන දිසෙන් පිටා තිබූ බවටයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන්නේ. ඒ වයඹ දෙසට ගමන් කර අද අලුයම වන විට අද අලුයම 5:30 විතර වෙද්දී පීඩන අවපාතයක් දක්වා දුර්වල වෙමින් අද දහවල් කාලයේදී ත්‍රිකුණාමලයේ සහ යාපනයේ අතර වෙරළ තීරය හරහා ගමන් කිරීමට බොහෝ දුරට ඉඩකඩ පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියන. මේ හේතුවෙන් රටට මීට කලින් අපේක්ෂා කළ බලපෑම් සිදු නොවන බවටයි නැවත කියන්නේ. ඒ අනුව දිවයිනේ උතුරු අර්ධයේ සවස් කාලය වලාකුළින් බරව පවතින අතර උතුර පුත්තලම ඒ වගේම තමයි අනුරාධපුරයේ සහ ත්‍රිකුණාමලයේ දිස්ත්‍රික්කවලට විටින් විට මේ හේතුවෙන් ගිගුරුම් සහිත වැසි කියන්නේ මිලිමීටර 100ට ආසන්න වර්ෂාපතනයක් මේ ප්‍රදේශවලට සවස් කාලයේ ඇති වී හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියනවා. කුරුණෑගල පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් පතිත වී හැකි බවටයි කියන්නේ. හැබැයි අපේක්ෂා කළ ඌව පළාතට විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයට ඒ වගේ මධ්‍ය පළාතේ නුවරඑළිය මාතලේ මහනුවර වගේ දිස්ත්‍රික්කවලට මිලිමීටර 150 200 ඉක්ම වූ තදවැසි පතිත වනු ඇති බවට මීට පෙර අපේක්ෂා කළත් ඒ තත්ත්වය නොමැති බවටයි වාර්තා වන්නේ. චන්ද්‍රිකා ඡායාරූපවල ඔබ නැවත දකින්නේ වර්තමාන තත්ත්වයයි. අපි නැවත හමු වීම බලාපොරොත්තු වෙන දැනට සමුගන්නවා රැඳී සිටින channel 4 සමග. This is Channel 4 breaking news.